කොහොමද ඔයාලට? සෑම මිනිසෙකුම දිනපොතක් ලිවිය යුත්තේ ඇයි? ඉතින් මේක ජීවිතය වෙනස් කරන එක පුරුද්දක්. සෑම මිනිසෙකුම ගොඩනගාගත යුතු බලවත්ම පුරුද්දක් තමයි දිනපොතක් ලියන එක. ඔබ කවදා හරි හිතා තිබෙනවද වයසට යන විට සමහර මිනිස්සු ඇත්තෙන්ම ප්‍රඥාවන්තයින් බවට පත්වන අතරම තවත් සමහරුන් වයසින් පමණක් වැඩි වන්නේයි කියලා. එයට හේතුව හැම විටම දක්ෂතාවය, මුදල් හෝ වාසනාව නෙමේ. බොහෝ විට එයට හේතුව තම ජීවිතය ගැන නිහඬව ආපසු හැරී සිටීමයි. අද මම ඔබට කතා කරන්න යන්නේ ඉතා සරල නමුත් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි පුරුද්දක් ගැන. ඒ තමයි දිනපොතක් ලිවීම. ඉතින් ඔබ සිතනවා නම් දිනපොතක් කියන්නේ ළමයින්ට හෝ ලේඛකයන්ට විතරක් සීමා වුණු දෙයක් නේද කියලා තව ටිකක් අහගෙන ඉන්නකෝ. ඔයා දන්නවද ඉතිහාසයේ සිටි විශිෂ්ටතම මිනිස්සු බොහෝ දෙනෙක් දිනපොත ලියා තිබෙනවා. ඒ අතර නායකයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, හමුදා නායකයන්, ව්‍යාපාරිකයන් සිටිනවා. ඔවුන් හැමෝම තේරුම්ගත් එක් සත්‍යයක් තිබුණා. ඒ තමයි දිනපොතක් කියන්නේ ඔබේ ජීවිතය වාර්තා කරන පොතක් පමණක් නෙමෙයි. ඒ ඔබේ ජීවිතය හැඩගස්වන මෙවලමක් කියන දෙය. ඉතින් ඔබ දන්නවද ඔබේ මනස හැම දෙයක්ම මතක තබා ගැනීමට නිර්මාණය වෙලා නැහැ. දවසකට ඔබේ මනස හරහා දහස් ගණනක් සිතුවිලි ගමන් කරනවා. අදහස්, පාඩම්, වැරදි, සිහින, බිය, ඉතින් මේවායින් බොහෝමයක් පැය කීපයකින්ම අතුරුදහන් වෙනවා. ඉතින් ඔබ ඒවා ලියා නොතැබුවොත් ඔබට වඩා හොඳ මිනිසෙකු වීමට උපකාර කළ අත්දැකීම් ඔබට අහිමි වෙන්න පුළුවන්. ඉතින් වසරකට පසු ඔබේම දිනපොත ඔබට කියවන්න ලැබුණා කියලා හිතන්නකෝ. ඔබ කොච්චර වෙනස් වෙලාද කියලා ඔබටම පෙනේ. එදා විසඳ ගන්න නොහැකි බව පෙනුණු ගැටලු අද හිනාවක් වෙලා තියෙනවා කියලා දකින්න ලැබේ. ඔබේ ශක්තිය ඔබටම දැනේ. ඉතින් දිනපොත කියන දේ ඔබට ඔබේ ඇත්ත මුහුණ පෙන්වනවා. මිනිස්සෙකුට කරන්න අමාරුම දේ තමයි Tamanටම අවංක වීම. අනිත් අයට දොස් කියන්න ලේසි. තත්වයන්ට දොස් කියන්නත් ලේසි. හැබැයි දිනපොත ඔබට බොරු කියන්නේ නැහැ. ඔබ හැමදාම මෙහෙම ලියනවා නම් අද මම ව්‍යායාම කළේ නැහැ. පැය 4ක් ෆෝන් එකේ කාලේ නාස්ති කළා. මම අද එයාට දුන්න පොරොන්දුව ඉටු කළේ නැහැ. දවසක ඔබට නිදහසට කාරණා හොයාගන්න බැරි වෙනවා. දිනපොත ඔබේ කැඩපත බවට පත් වෙනවා. කැඩපත විනිශ්චය කරන්නේ නැහැ. ඒක පෙන්වන්නේ ඇත්ත විතරයි. ඉතින් මෙහෙම දිනපොතක ඔබ ඔබේ අදහස් ලිවීමෙන් ඔබේ මනස නිදහස් වෙනවා. අද ලෝකය කියන්නේ අධික ශබ්දයකින් පිරුණු තැනක්. දුරකථන දැනුම් දීම්, සමාජ මාධ්‍ය, ඊමේල්, ඒ වගේම පීඩනය. ඉතින් ඔබේ මනසට මේ හැම දෙයක්ම එකවර රැගෙන යන්න අමාරුයි. ඔබ ලියන විට ඒ බර කඩදාසියට යනවා. ප්‍රශ්න අතුරුදහන් නොවුනත් ඒවා පැහැදිලි වෙනවා. පැහැදිලි මනසක් හොඳ තීරණ ගන්නවා. ඉතින් සාර්ථක මිනිසෙකු තම වැරදි වලින් ඉගෙන ගන්නවා. අසාර්ථකත්වයේ මිනිසෙකු විනාශ කරන්නේ නැහැ. එකම වැරද්ද නැවත නැවත කිරීම තමයි විනාශය කියන්නේ. ඒ නිසා හැම රාත්‍රියකම ඔබෙන් ප්‍රශ්න 3ක් අහන්න. අද මම හොඳට කළේ මොනවද? අද මට වැරදුනේ කොහේද? හෙට මම මොනවද හොඳටම කරන්නේ? ඉතින් මේ ප්‍රශ්න 3 ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඔබේ අනාගතේ ඔබ ඔබටම ස්තුති කරයි. අවුරුදු 10කට පසු ඔබේ දිනපොත විවෘත කරනවා කියලා හිතන්නකෝ. ඔබේ පළමු රැකියාව, පළමු ව්‍යාපාරය, ඔබ ජයගත් අභියෝග, ඔබ රහසේ විඳවපු වේදනාවන්, ඒ පිටු මුදලින් මිලදී ගන්න බෑ. ඒ ඔබේ ජීවිතයේ වටිනාම මතකයන්. විශ්වාසය ගොඩනැගෙන්නේ සාක්ෂි මත. බොහෝ දෙනා හිතන්නේ විශ්වාසය එන්නේ උද්‍යෝගයෙන් කියලා. නෑ, විශ්වාසය ගොඩනැගෙන්නේ ඔබ ඔබට දුන්න පොරොන්දු ඉටු කරන විටයි. අද මම ව්‍යායාම කළා, අද මම පොතක් කියවුවා, අද මම ඉවසීම පාලනය කළා. මේ හැම වාක්‍යයක්ම ඔබේ චරිතය වෙනස් කරන සාක්ෂියක්. ඉතින් ඇයි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් දිනපොත් පාවිච්චි කළේ? ඇයි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් දිනපොතක ලියුවේ? ලෝකයේ බොහෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දිනපොත් ලියා තිබෙනවා. ඔවුන් දැනගෙන හිටියේ එකම එක දෙයයි. ඒ මොකද්ද?
ලිවීමෙන් සිතීම පැහැදිලි වෙනවා කියන දේ. ඔබේ අදහස් කඩදාසියට පැහැදිලිව ලියන්න බැරි නම් ඒවා ඔබේ මනස තුලත් පැහැදිලි නෑ. ඉතින් දිනපොත කියන දේ මිනිසාගේ විනය ගොඩ නගනවා. දිනපතා මිනිත්තු 5ක්වත් ලියන එක විනයේ ලකුණක්. ඔබ උද්‍යෝගයේ එනකල් ඉන්නේ නැහැ. ඔබ කරනවා. ඒ පුරුදු ජීවිතේ හැම අංශයකටම බලපානවා. සෞඛ්‍යයට, රැකියාවට, ව්‍යාපාරයට, සම්පතතාවලට. ඉතින් ලියන්න ඕනේ මොනවද? ලස්සන වචන අවශ්‍ය නැහැ. මෙහෙම ලියන්න. අද මට දැනුනේ මෙන්න මේ දේවල්. අද මම ඉගෙන ගත්තේ මෙන්න මේ දේවල්. අද මට වැරදුනේ මෙන්න මේ දේවල්. හෙට මම මෙන්න මේ දේවල් කරනවා. අද මම ස්තුතිවන්ත වෙන කරුණු තුන තමයි මෙන්න මේවා. ඒ ටික ඇති. ඉතින් අරමුණ ලස්සනට ලිවීම නෙමෙයි. අරමුණ අවංකව සිතීමයි. ඉතින් අවසාන පණිවිඩය මතක තියාගන්න. දිනපොතක් කියන්නේ කඩදාසියක ලියූ වචන කිහිපයක් පමණක් නෙමෙයි. එය අද සිටින ඔබ සහ හෙට බවට පත්වීමට කැමති ඔබ අතර ඇති සංවාදයයි. ඔබේ ජීවිතයේ විශාල වෙනස්කම් බොහෝ විට ආරම්භ වන්නේ විශාල අවස්ථාවකින් නෙමෙයි. ඒවා ආරම්භ වන්නේ කුඩා තීරණයකින්. ඉතින් අද රාත්‍රියේම ඔබේ පළමු පිටුව ලියන්න. මොකද හෙට ඔබ බවට පත්වන මිනිසා අද ඔබ ගන්නා තීරණ වලින් ලියවෙමින් පවතිනවා. ඉතින් මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, ඒ වගේම මේ පණිවිඩය තවත් කෙනෙකුට share කරන්න. අද ඔබත් දිනපොතක් ආරම්භ කරනවා නම් comment එකේ මෙහෙම ලියන්න. අද මම මගේ ජීවිතේ පළමු පිටුව ලිව්වා.